සුබ උදෑසනක් හැමෝටම. යේසු පිහිටයි. අද දවසේත් සමිඳුන්ගේ වචනේ හොයාගෙන දේව භාවනට ඔබ සියලු දෙනාම මම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අදත් යමු සමිඳුන්ගේ වචනේ හොයාගෙන අපි කියවමු එපිස 1:7. ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුල උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය. පාවුලතුමා විසින් තමයි ඉතින් මේ පොත ලියන්නේ. අපිට ස්වාමින් වහන්සේ අද කියනවා ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුල උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන අපිට මිදීම තියනවා කියලා. ඉතින් මේ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුල තමයි මේ සියලු දේම තියෙන්නේ. ඉතින් කවුද මේ ප්‍රේමවන්තයාණන් වහන්සේ? ඒ තමයි අපේ ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් උන්වහන්සේ තුල තමයි අපිට ගැලවීම තියෙන්නේ. අපි තුල නෙවෙයි, අපේ ගැලවීම තියෙන්නේ උන්වහන්සේ තුල. ඉතින් අපි උන්වහන්සේ තුල තියෙන ගැලවීම ලබා ගන්න නම් අපි මොකක්ද කරන්න ඕනේ? අපි උන්වහන්සේ තුලට යන්න ඕනේ. උන්වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවය කොච්චරද? ඒ තරමට තමයි අපි ගැලවීම ලබන්නේ. ඉතින් අපිට තියෙන බලාපොරොත්තුවේ පදනම තමයි උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය. ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේගේ ලේ කරුණ කොටගෙන තමයි අපිට මිදීම හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මොකද්ද මිදීම කියන්නේ? ඉතින් මිදෙනවා කියන්නේ අපි යම්කිසි වහල් භාවයකින් යම්කිසි පාපයේ බැම්මක අපි හිර වෙලා ඉන්නවනම් අන්න ඒ දෙයින් අපිට මිදීම ලබා දෙන්න තමයි ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේ උන්වහන්සේගේ ශුද්ධ රුධිරය එදා කපාල කඳුමුදුනේදී හෙළුවේ. මම ඊයේත් ඔබට කිව්වා පාපයට වහල්කම් කළොත් නැත්නම් පාපයට සේවය කළොත් ඔබට ලැබෙන වැටුප තමයි මරණය කියලා. පාපයේ කුලිය නම් මරණය කියලා අපි ඊයේත් කතා කළා. අපගේ පාපයට මිල උන්වහන්සේ ගෙව්වා. අන්න ඒ නිසා තමයි ඔබට මට ගැලවීම ලැබෙන්නේ. ඉතින් ඔබවත් මමවත් යහපත් නිසා නෙවෙයි, දෙවියන් වහන්සේ යහපත් නිසා ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේගේ රුධිරය කරුණ කොටගෙන ඔබට මට ගැලවීම, ඒ මිදීම ස්වාමින් වහන්සේ උරුම කරලා දුන්නා. ඉතින් ස්වාමින් වහන්සේ ඔබට කියනවා ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේගේ ලේ කරුණ කොටගෙන අපිට කමාව තියෙනවා කියලා. ඉතින් මොකද්ද මේ සමාව? ස්වාමින් වහන්සේ අපේ පව් උදෙසා, ඒ කියන්නේ ඔබ මම මේ තාක් කළපු පව් උදෙසා උන්වහන්සේගේ ලේ වලින් අපිට සමාව දෙනවා, මිදීම දෙනවා කියලා අද ස්වාමින් වහන්සේ ඔබට මට මතක් කරනවා. උන්වහන්සේ අපිව ඒ පාපේ බරින් අපිව නිදහස් කරන්න නම්, උන්වහන්සේ අපිට වරදට කමාව දෙන්න නම් අපි පසුතැවිලි වෙලා උන්වහන්සේ වෙත එන්න ඕනේ. පසුතැවිලි වෙලා උන්වහන්සේ වෙත එන අයව පාපයේ වරදේ බරෙන් උන්වහන්සේ නිදහස් කරනවා කියලා මේ උදෑසන ඔබට මට උන්වහන්සේ මතක් කරනවා. උන්වහන්සේගේ කරුණාවට සීමිතකමක් නැහැ. උන්වහන්සේගේ කරුණාව අසීමිතයි. ඔබේ අතීතය, ඔබේ අනන්‍යතාවය උන්වහන්සේට වැදගත් නැහැ. උන්වහන්සේ ඔබ කරපු වැරද්දට, ඔබගේ පාපයට ඔබ පසුතැවෙනවද? ස්වාමින් වහන්සේ ප්‍රේමවන්තයාණන් වහන්සේගෙන් ලේ වලින් ඔබට ගැලවීම සමාව දෙන්නට බලාගෙන ඉන්නවා. ගැලවීම කියන්නේ අපි උපය ගන්න දෙයක් නෙවෙයි, අපි හොඳ නිසා ලැබෙන දෙයක් නෙවෙයි. උන්වහන්සේගේ අසීමිත කරුණාව නිසා ඔබට මට ලැබෙන දෙයක්. ඒ නිසා සමාව ලැබූ කෙනෙකු ලෙස ජීවත් වෙන්න කියලා මේ උදෑසන මම ඔබට මතක් කරනවා. අපි සමාව ලැබුවා නම් අපි අන් අයටත් සමාව දෙන්න ඕනේ නේද? ඉතින් වරදකාරී හැඟීමකින් යුතුව ජීවත් වෙන්න එපා. ඉතින් මම පව්කාරයෙක්, මට සමාව ලැබෙයිද? මෙවැනි සිතිවිලි වලින් ඔබ පුරවගන්නේ නැතුව සැබෑවටම පසුතැවිලි වෙලා ක්‍රිස්තුන් වහන්සේ වෙත එන්න කියලා උන්වහන්සේ මේ උදෑසන ඔබට මට මතක් කරනවා.
තවත් ඔබේ වරදට දඬුවමක් නම් නැහැ. අතීතයේ අමතක කරලා අදම සමිඳුන්ගේ පාමුලට එන්න කියලා සමිඳුන් මේ උදෑසන ඔබට ආරාධනා කරනවා. උන්වහන්සේ බලන් ඉන්නවා ඔබ එනකන්. ඉතින් අද දවසෙත් සමිඳුන්ගේ වචනේ අහන්නට දේව පාමුලට ආව ඔබ සියලු දෙනාට ඒ ප්‍රේමවන්තයන්න් වහන්සේ තුල ආශිර්වාදාත්මක දවසක් වේවා. යේසු පිහිටයි හැම දිනාටම.